වස් ආරාධනා පින්කමෙන් පස්සේ වස් 4 මාසයේ ගෙවිලා ගිහිල්ලා කටින පින්කම් මාලාව ආරම්භ වුණා. ඔක්තෝබර් මාස 26 වෙනිදා පැවැත්වෙච්ච චෛත්‍ය පූජාව සහ ගැමිණි මාතා සත්කාරයෙන් තමයි මේ කටින පින්කම් මාලාව ආරම්භ වුණේ. කෝට්ටේ යුගයේ ප්‍රකට චරිතයක් වූ ලෝකනාථ හේවත් උලකුඩේ දේවියට දරු සම්පත් ලබා ගැනීම සඳහා වෙච්ච භාරය ඉෂ්ට කිරීමට ඉදිකරන ලද සර්වඥ ධාතුන් නිදන් කළ ඉදිකරපු උලකුඩේ දේවී චෛත්‍යය තමයි කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ. ඉතින් සෑම වර්ෂයකම මේ කටින පින්කම් මාලාව ආරම්භ වෙන්නේ මේ උලකුඩේ දේවී චෛත්‍යයට චෛත්‍ය පූජාව සිදු කරලා ගැමිණි මාතාවන්ට අවශ්‍ය බඩු බාහිරාදිය ලබා දීලා කරන ලද විශේෂ පින්කමකින් තමයි හැම වර්ෂයකම මේ කටින පින්කම් මාලාව ආරම්භ වෙන්නේ. ඉතින් මේ වර්ෂයේත් ඒ විදිහට ඒ කටින පින්කම් මාලාව ආරම්භ වුණා. ඊට පස්සේ ඔක්තෝබර් මාස 27 වෙනිදා විශේෂ බෝධි පූජා පින්කමක් පැවැත්වුණා. ඉතින් බෝධීන් වහන්සේට අෂ්ටපාන, ගිලම්පස, චතුමදුර, දැහැත් බෙහෙත්, මල් ආදී සියලුම දේවල් පූජා කරලා මේ බෝධි පූජා පින්කමත් අති සාර්ථකව සිදු කරනු ලැබුවා. ඉතින් මේ චෛත්‍ය පූජාව සහ බෝධි පූජාව කියන දෙකම කෝට්ටේ බෞද්ධ කාන්තා සමිතියේ ප්‍රධාන දායකත්වයෙන් තමයි සිදු කරන්නේ. ඉතින් මේක හැම වර්ෂයකම වුන් හරිම ලස්සනට සිදු කරනවා. ඊට පස්සේ ඔක්තෝබර් මාස 28 වෙනිදා ඉඳලා කටින පින්කම් මාලාවට සමගාමීව පවත්වන ධර්මදේශනා මාලාව ආරම්භ වුණා. පළවෙනි බණවාරය 28 වෙනිදා අපේ දායකත්වයේ සහිතව සිදු කරේ අපි සහ තව කීප දෙනෙක් එකතු වෙලා. ඉතින් අපි ඒ බණවාරයට අදාළව දැන් මේ දීපෙන් සංග්‍රහයට එමු ඒවා ගෙදරදිම ලෑස්ති කරගෙන අපි මේ යන්න ලෑස්ති වෙනවා. පන්සල එහෙම ලස්සනට ලයිට් එහෙම දාලා හරිම ලස්සනට සරසලා තිබුණා. ඉතින් දැන් මේ බණ වලට ටිකකට කලින් ඒ කියන්නේ බණ 7 ඉඳලා 8 වෙනකන් තමයි තියෙන්නේ. දැන් මේ 6:00 විතර කට්ටිය ධර්ම දේශනාවට ඇවිල්ලා ඉන්නවා කීප දෙනෙක් සූදානම් වෙනවා. ධර්ම දේශනාවට කලින් මල්වැස්සක් එහෙම වැහැලා හරිම ලස්සනට ධර්ම දේශනා මාලාව එදා ආරම්භ වුණා. තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති එක්සත් එමිර රාජ්‍යයේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද ගරු මීගහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ තමයි ඒ දින ධර්ම දේශනාවට වැඩම කරන ලද්දේ. අති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාර්යකාරී ශ්‍රී ජයවර්ධනපුර බෞද්ධ කාන්තා සමිතියේ මූලිකත්වයෙන් ප්‍රධානද මේ වාර්ෂික ආසා සිදු කරනු ලබන අපේ
ගරු දීනවත්තේ කයිනාසී නායක හාමුදුරුවෝ අපේ රජමහා විහාරට පාන්සක් දැබෝ විතරයි මාළු වර්ෂාවක්. ඒ මං ගුවා එනකොට ලස්සන දැස්සේ පිළිගත්ත හරි ලස්සනයි කියලා විරුද්ධ කරේ ගියා. දැස්සේ පැවවා සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියලා. बुद्धं शरणं गच्छामि धर्मं शरणं गच्छामि संघं शरणं ඉතින් බණවාරය අවසන් වෙලා තේපැන් සංග්‍රහයක් එහෙම තියලා එදා දවසේ වැඩ කටයුතු අවසන් වුණා. ඉතින් ඊට පස්සේ නොවැම්බර් 3 වෙනිදා වෙනකම්ම බණවාර 7ක් පැවැත්වෙනවා මේ කටින පින්කම් මාලාව වෙනුවෙන්. ඒ අතර වාරේ නොවැම්බර් 1 වෙනිදා තමයි කටින චීවරේ නිවසට වැඩම කරවන්නේ. ඉතින් එදා දවස වෙනුවෙන් අපි කොහොමද ලෑස්ති වුණේ? එදා දවසේ මොනවද සිද්ධ වුණේ කියන දේවල් එක්කම කටින චීවරේ ඒ දවස් 4 කොහොමද ගෙදර තිබුණේ, අපි මොනවාද කරපු පින්කම් කියන වීඩියෝවත් එක්ක ඉක්මනින්ම හම්බ වෙන්න. අදට ගිහින් එන්නම්. ඔගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. गच्छामि